විශ්වාසතාවට මේ ගල්කුඩු අභිමානයත් එක්කාසු මම ඔයාලට පෙන්වන්න දෙනවා. කල්පයක ආරම්භය ජීවමාන වන මොහොතයි මේ. කල්පයක් ගැන කුමක්දයි සිතා බලන්න. දිගින් යොදුනක්, පළලෙන් යොදුනක්, ගණයෙන් යොදුනක් ඇති කොටුවක අඹ පුරවා අවුරුදු 100කට වරක් එක අප ඇටයක් අයින් කළොත් යම් කාලයකින් ඒ අප හිස් වේ. ඒත් ඒ කල්පය නොගෙවේ. කල්පයක් යනු ඊටත් වඩා දීර්ඝ කාලයකි. බලන්න ඉහළ අහස දිහා ඔබට පළමුව දිස්වන්නේ දස දහසක් සක්වලට වන්නා වූ සූර්ය මණ්ඩලයයි. ඒ කියන්නේ අපට දිවා කාලයට එළිය ලබා දෙන සූර්යයයි. මේ මහා පතර කල්පයේ ආරම්භය මනුෂ්‍ය තනය ඝන අන්ධකාරයකින් මුක්ත විය. ඒ ඝන තුර දුරු කර ආලෝකයක් ලබා දෙන ලෙස මිනිසුන් ඉල්ලා සිටි විට හිරු පායා ආවේය. නැවත ඉහළ අහස දිහා බලන්න. ඔබට දිස්වනවා ඈත සූර්ය මණ්ඩලයට පහළින් චන්ද්‍ර මණ්ඩලය. ඒ කියන්නේ අපහට රාත්‍රී කාලයට එළිය ලබා දෙන චන්ද්‍රයයි. රාත්‍රී ඝන දුර දුරු කරන ලෙස ඉල්ලා සිටි විට සඳ පායා ආවේය. ඔබ සියලු දෙනා පහළ බලන්න. ඔබට මේ මොහොතේ දිස්වන්නේ අප ජීවත් වන්නා වූ පෘථිවිය නිර්මාණය ආරම්භ වීමයි. මේ මුලින්ම පහළ වූ සත්වයෝ නිකලස් සත්වයෝ වූහ. පසුව ලෝකයේ කෙරෙහි ඇලීමෙන් ගැටීමෙන් කෙලෙස් බරිත වූහ. දැන් ඔබට පෙනෙනවා ඇති අනෙකුත් ග්‍රහලෝක නිර්මාණය වන ආකාරය. ඒ අප ජීවත් වන්නා වූ සෞර ග්‍රහ මණ්ඩලයයි. මෙවන් සෞර ග්‍රහ මණ්ඩල දස දහසක් නිර්මිත කිරීමට අප පුංචි පුංචි පහන් කූටු නිර්මාණය කර ඇත. එය දැන් ඔබට බලාගත හැක. දැන් අප බලමු මඟුල් සක්වලක් කියන්නේ මොකක්ද කියලා. සෞර ග්‍රහ මණ්ඩල දස දහසක් මැදේ පිහිටන සම්මා සම්බුදුවරයන් වහන්සේලා බුද්ධත්වයට පත්වන සක්වලටයි මඟුල් සක්වල කියන්නේ. ඒ මංගල සක්වලයි. අද සමාජය තුළ මඟුල් සක්වලක් කියන වචනය හරියට තේරුමක් නොදැන වෙන වෙන අදහස් වලට භාවිත කරනවා. ඒ පිළිබඳව දැනුවත් වී අප මේ වචනය ගෞරවාන්විතව භාවිත කරමු. මඟුල් සක්වල යනු කම්සප විඳින තැනක් නොව මෙහි පහළ වන බුදුවරුන්ගෙන් බණහසා සසර දුකින් මිදීමට ක්‍රියා කළ යුතු සක්වලයි. මෙලෙස කල්පයක් ආරම්භ වීමේදී බෝධි පර්යන්තය පිහිටන මධ්‍ය දේශයේ ජය භූමි ස්ථානය සියල්ලටම පළමුව පිහිටනවා. බ්‍රහ්මයන්ට මේ ස්ථානය ඔවුන්ගේ දිවසට පෙනෙනවා. ලෝකයක් ආරම්භ වෙනකොට චිත්තජ කිරණ වලින් හැදුණු නෙළුම්වට බ්‍රහ්මයන්ගේ පුණ්‍ය බල මහිමයට ඔවුන්ට පහළ වෙනවා. මේ කිරණ නෙළුම්වැටයක් බඹලොවින් මේ මධ්‍ය දේශයේ බෝධීන් වහන්සේ පහළ වන ස්ථානයට වෙනවා. මේ මොහොතේ පහන් කෝඩුව දෙස බලන්න. ඔබට පෙනේවි එම
එවන්නේ කිරණ ශක්තිය මුල් වෙලා නිසා ඉතාමත්ම සුළු වෙලාවකදී පොළොවට පතිත වෙනවා. ඒ නෙළුම් ඇටයෙන් විශාල නෙළුම් ගහක් නිර්මාණය වෙනවා. මේ නිර්මාණය වන නෙළුම් ගහ දිහා බලන්න. මේ නෙළුම් ගහ අක්‍රමිතා බඹලොව දක්වා විහිදී විශාල කිරණමය නෙළුම් මලක් හට ගන්නවා. ඔබ ඉහළ අහස දිහා බලන්න. දැන් ඔබට පෙනෙන්නේ එම නෙළුම් මලයි. ඒ වෙනකොට අදාළ කල්පයට පහළ වීමට නියමිත බුදුවරයන් වහන්සේලා සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවකින් අටපිරිකර ඒ මල ඇතුළේ පිහිටනවා. ඒ විදිහට උපරිම පිහිටන්නේ පහයි. ඒවා පිහිටන්නේ බුදුවරයන් වහන්සේලාගේ පාරමිතා බලයෙන්. මහා භද්‍ර කල්පයක් කියන්නේ බුදුවරයන් වහන්සේලා 5 නමක් බුදු වන කල්පය තමයි. ඒ තමයි උපරිම අවස්ථාව. මේ මලේ එක අටපිරිකරයක්වත් නැත්නම් ඒක බුද්ධ ශූන්‍ය කල්පයක්. මේ මලේ හටගත්ත අටපිරිකර සංඛ්‍යාව දැකලා බ්‍රහ්මයන් චිත්ත ප්‍රසාදය ඇති කර ගන්නවා. දැනට එයින් අටපිරිකර 4ක් බුදුරයන් වහන්සේලාට පූජා කර අවසానයි. මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ උදෙසා ඇති අටපිරිකර තවමත් ඉතිරි වී පවතිනවා. අප සිදුහත් බෝසතාණන් වහන්සේ මහා අභිනික්මන අවස්ථාවේදී සම්පති මහා බ්‍රහ්මයා විසින් ගටිකාර බමුණු වෙසෙන් පැමිණ පූජා කරනු ලබන්නේ එම අටපිරිකර පූජාවයි. පහන් කෝඩුවේ පහළ පාදම දෙස බලන්න. ඔබට දැක බලාගත හැකි. ඔබ දැන් පහළ බලන්න. අප සිදුහත් බෝසතාණන් වහන්සේ මහා මායා දේවියගේ මව් කුසින් පහළ වීමේ අසිරිමත් සිදුවීම දැක බලාගත හැකි. සිදුහත් බෝසතාණන් වහන්සේගේ ඉපදීමත් සමග පහළ වන සහජාත වස්තුන් 7ක් ඇත. ලොව අන් කිසිදු සත්වයකට මේවා හට නොගනී. එම වස්තු මෙසේ දක්වමු. ජය ශ්‍රී මහා බෝධිය, මධ්‍ය මණ්ඩලය, යශෝදරා දේවිය, කන්තිකාශ්වය, කාලදායි ඇමති, චන්න ඇමති, ආනන්ද හිමි. ඔබට පහන් කෝඩුව මැද බලන විට ජම්බුද්වීපයේ මධ්‍ය දේශයේ පිහිටන බෝධි පර්යන්කයක් දැකගත හැකියි. මේ තුන් ලෝකයම කම්පා කරමින් හා ලෝකාන්තරික නරකය පවා එළිය කරමින් අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන අවස්ථාව දැකගන්න. අප බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු පළමු ධම්සක් සූත්‍රය දේශනාවත් සමග උතුම් ශ්‍රී සද්ධර්මය නිරූපණය කරමින් ඔබට දිස්වන ධර්ම චක්‍ර සමූහය දැක බලාගත හැකි. පටිච්ච සමුප්පාද චක්‍රයත් චතුරාර්ය සත්‍ය දේශනාවක් මගින් ලෝක සත්වයා හට උතුම් නිර්වාණාවබෝධය ලබා දුන්සේක. ලෞකික වූ දිව්‍ය බ්‍රහ්ම තල ගැනත් සසරේ ඇති භයංකාරත්වය පෙන්වන සතර අපාගත තත්වය ගැනත් මනාව දේශනා කරන ලදසේක. ඔබ ඉහළ ආස දෙස බලන විට පෙනේ දිව්‍ය විමානවල වැඩ විසෙන දිව්‍ය බ්‍රහ්මාදී පිරිස. අප නිර්මාණය කර ඇති පෘථිවිය දෙස බලන්න. සංසාර ගමන කෙතරම් භයානකද. නිමාවක් නොමැතිද යන්න නිවර වන පෘථිවි තලයේ මකට පෙනෙනවා. ලෝක සත්වයන්ගේ දුෂ්චරිත ක්‍රියා කලාපය නිසා අපාගතව
සහභාගිතාව ඔබට පිළිගන්නවා. ලෝසතුන්ගේ දුක නිරාකරණය අමා මහ නිවන පෙන්වා දෙමින් 45 වසක් පුරාමට උන්වහන්සේ වැඩ විසූසේක. දස දහසක් සක්වලම කම්පා කරමින් උපවත්තන සල්ලුවේදී අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවනට වැඩිසේක. ගෞතම බුද්ධ ශාසනයෙන් අනතුරුව නැවත ආරම්භ වීමට නියමිත වත්තේ මෛත්‍රී බුද්ධ ශාසනයයි. මෛත්‍රී බුද්ධ ශාසනයෙන් පසු මේ මහා බද්ධ කල්පයට නියමිත නැති බුදු පියාණන් වහන්සේලාගේ ලොව පහළ වීම අවසానයි. නැවත බුදු පියාණන් වහන්සේ නමක් බිහිවීම හෝ මෙහි නොවීම සිදුවන්නේ නැවත අලුතින් කල්පයක් ආරම්භ වීමෙනි. කල්පයක් ආරම්භ වීමට මේ කල්පය විනාශ වීම සිදුවිය යුතුයි. එය ඉතා දීර්ඝ කාලයක ක්‍රියාවලියකි. ඔවුන් වසින් ගින්නින් විවිධ ආකාරයෙන් හානිව කිනකින දෙවෙන ලෝකයේ දෙස බලන්න. ඔබට මේ මොහොතේ පෙනෙන්නේ මේ මහා බන්ධන කල්පයේ විනාශ වීමයි. නැවත උඩ අහසේ ඇති මුතු කුඩය දෙස බලන්න. දේශනාව වන්නේ උතුම් වූ නිර්වාණ ගාමිනී චතුරාර්ය සත්‍යයි. ඉහළ අහසේ ඇති මුතු කුඩයෙන් පෙන්වා දෙන්නේ අටලෝ දහමින් ජීවත් වන මිනිසා ගමන් කරන සංසාර චක්‍රයයි. බුද්ධ දේශනාවට අනුව එම සංසාර චක්‍රයෙන් බැඳුණු කල පවත්වන්නා වූ උතුම් නිර්වාණය අටවැනි මහලේ ඇති සුළමිනින් අප විසින් නිර්මාණය කර ඇත. ඉතින් අප මහා සංසාර ගමනේ සදාම ප්‍රධාන අනන්ත වූ සසරෙහි අපාදු නිදිසා ලෝකෙට ගිහිල්ලා සිරන්දු බ්ලොග් වාර්තා කාසිරුදු පහන් කුරුදින් විදර්ශනාරේ නබේ වීඩියෝ නවත්තන්න නම් කැමතිනම් පුළුවන් නම් කොයි විදිහට ආධාරවලට විදිහට කරදාලා නැගත් කාර්යාලය